බුදු සරණයි හැමෝටම. ඔන්න ඉතින් පාන්දර 4:00 වෙලාව. මම නම් ඉතින් උයන්න නැගිට්ටා. තනියෙන් තමයි ෆෝන් එක අල්ලන් ඉන්නේ. ඉතින් උදේට කවුරුත් නැහනේ. වෙන වෙලාවක නැතිනම් දෝනේ හරි පුතා හරි දෙන්න එක්කෙනෙක් ඉතින් චුට්ටක් ෆෝන් එක අල්ලන් ඉන්නවා මම වීඩියෝ කරද්දි. දැන් ඉතින් මම තනියෙන් තමයි ඉතින්. බත් එක නම් ලිපේ තියාගත්ත රයිස් කුකර් එකේ ඊයේ බත් තිබ්බ හින්දා මේ ලිපේම තියාගත්ත බත් එකම. බත් එක ලිපේ තියාගෙන දැන් කැරට් තමයි උයන්න හිතාගෙන ඉන්නේ. කැරට් ටික හදා ගන්න ඕනේ. කැරට් කිරි දාලා ඉවම රසයි. කිරිට තමයි කැරට් ටික හදන්න යන්නේ මම. ඔයාලගෙත් මේ දවස්වල මේ YouTube එකේ වීඩියෝස් වලට views අඩුයිද? මගෙත් එහෙමයි ඔයගලන්ගෙත් එහෙමද දන්නේ නැහැ ඉතින්. මගෙත් ගොඩාක් වීඩියෝස් වල views අඩුයි. කැරට් එක ඉතින් ලිපේ තියලා තුන පහ ටිකක් දාගත්තා. ටයියට තේත් හදාගත්තා අපි දෙන්නට. ඔක්කොටම එකට තමයි උදේට කිරි එක නම් හදන්නේ. ඒ වුණාට අපි දෙන්නට කෝප් එකට දාලා කෝප් දෙකට දාගෙන ළමයි දෙන්නට ඉතින් හදපු කෝප්පෙම වහලා තියෙන මොකද යාළුවා දවල් වෙලානේ නැගිටින්නේ. ඉස්කෝලේ නිවාඩුනේ. ඒ නිසා ඒ දෙන්නගේ එක වහලා තියලා නැගිට්ටාම තමයි මම වැඩට යන්න ඉස්සෙල්ලා ඒ දෙන්නට කෝප් වලට දාලා දීලා තමයි යන්නේ. ගෝව ටිකක් තෙල් දාගත්තා. ටිකක් සැර ටික කෑලිමස් ටිකක් දාලා තෙල් දාගත්තා. මොකද කැරට් එකත් කිරටනේ හදන්නේ. ඒ නිසා චිකන් එකත් හදලා තියාගත්තා. ඒක වීඩියෝ එක දැම්මේ නැහැ. ඉතින් හැමතිස්සෙම දානවනේ. ඒක නිසා විතරේකුත් බෙද ගන්නවා. මොකද මේ අයියට උදේට දවල්ටයි දෙකටම මේ බත් ගෙනියනවා එයා. ඒ නිසා මේ උදේට දවල්ටයි දෙකටම එකම විදිහට දාන්න බැරි නිසා විතරේකුත් දාගත්තා. හදාගත්තම එයාට උනෝ චිකන් තියෙනවා ගෙනියන්න. චිකන් තියෙනවා. ගෝව තෙල් දාගත්තා. ගෝව තෙල් දාපු එක තියෙනවා. ආයි විතරයක් බෙදගත්තා. ඔව්ව තමයි තියෙන්නේ ඉතින්. මගේ channel එක පටන් ගන්න දැන් මාස 3ක් මාස 3ක් 4ක් වෙනවා. ඒකට මේ මාස 2 3 4 ඇතුළත මට views තිබුණා හොඳට මේ දෙයට පොඩ්ඩයි ඉතින් 1k එහෙම තිබුණා. ඉතින් දැන් මට සෑහෙන්න අඩුයි. YT ස්ටුඩියෝ එකේ සෑහෙන්න views එහෙම watch time අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. මේක සමහරක් වෙලාවට වීඩියෝස් වල කමෙන්ට්ස් පෙන්නන්නේ නැහැ. සමහර මම දැක්ක වීඩියෝ එක දාලා තියෙන එහෙම වෙන්නේ මේ report වෙදුනාම කියලා. මට තේරෙන්නේ නැහැ ඉතින් මෙච්චර චූටි මේ account එකකට මේ report ගන්න කවුද කියලා. මේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට මම කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ඔයගොල්ලන්ගෙත් එහෙමද කියලා. මගේ සෑහෙන්න අඩු වෙලා තියෙනවා shorts video වලට මේ views 3-4 යන්නේ දැන්. සෑහෙන්නම අඩුයි. වීඩියෝ දාන්න තු ඉන්නේ නැහැනේ දානවනේ. ආයි මම දන්න කෙනෙක්ගෙනුත් ඇහුවා. එයාත් කිව්වේ ඔයා මේ දාගෙන යන්න වීඩියෝස් ඒක හරියයි කියලා. ඉතින් ඒත් තාම ඉතින් මට නම් හරි ගියේ නෑ. මට කියන්න ඔයගොල්ලන්ගේ channels වලටත් මෙහෙමද කියලා. ගොඩාක් views අඩුයි. මේ ළඟ දවසක මේ සීයාගේ පින්කමකටත් මම වීඩියෝ එකක් දැම්මා. ඒකෙත් අපේ අම්මා කමෙන්ට් එකක් දාලා තිබුණා. මට ඒ කමෙන්ට් එක නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා කමෙන්ට් එකක් තියෙනවා කියලා. එනකොට එතන වීඩියෝ එකට ගිහින් බලද්දි කමෙන්ට් එක නෑ. ඒ කියන්නේ සාමාන්‍ය එහෙම වෙන්නේ report වෙදුනහම කියලා තමයි මේ වීඩියෝ එකේ නම් දාලා තිබුණේ ඉතින්. අනේ මන් දන්නේ මේ දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න මේ සාමාන්‍යයෙන් ඇයි එහෙම වෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ channel වලටත් මෙහෙමද කියලා චුට්ටක් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් බත් දෙක දැන් ඉතින් බෙදා ගන්න යන්නේ. අයියට බත් දෙකක් ගෙනියනවා අය. වාහනේ යනවා එහෙන්නේ අප්පා. බත් දෙකක් ගෙනියන මොකද උදේටයි දවල්ටයි දෙකටම ගෙනියනවා අය. කඩෙන් කනවට වැඩිය හොඳයි නේ ඉතින් ගෙදරින් එහෙම ගෙනියන එක. කඩෙන් කන්න ගියත් වියදම වැඩිනේ. ඒ නිසා ඉතින් එයාට මේ උදේටයි දවල්ටයි දෙකටම බත් දෙකක් මම බැඳලා දෙනවා. ඔය බෙදන්නේ නම් මේ දවල් බත් එක, කලින් බෙද්දි උදේ බත් එක. දැන් ඔය මේ දවල් බත් එක තමයි බෙදන්නේ මම. අන්න ඉතින් ඒකත් බෙදලා ඉවරයි. ඒකත් බෙදලා ඉවරයි.
කල් බෙදලා ඉවරයි දවල් කෑමක ඉතින්. දවල්ට බිත්තර විතරයි වැඩිපුර තියෙන්නේ. උදේට තිබ්බ ටිකම තියෙනවා බිත්තරේ තියෙනවා වැඩිපුර. ඉතින් ওই විදිහට ඉතින් බත් පාර්සල් දෙක බැඳලා ඉවරයි. දැන් ඉතින් මං චුට්ටක් ලියනවා උඩින්. වාහන යනවා ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් උඩින් ලියුවා. උදේ කෑම එකයි දවල් කෑම එකයි කියලා ලියන්න ඕනේ. මොකද එයාට හොයාගන්න අමාරුයිනේ. ඒ නිසා thank you මාව බලන් හිටියට බුදු සරණයි ඔක්කොටම.